අයිබෝවන් අපි සම්බන්ධ වෙලා ඉන්නේ දත්ත විශ්ලේෂණය Excel software හරහා සිදු කරන්නේ කොහොමද කියන වීඩියෝ මාලාවේ අපි මේ වීඩියෝවේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ correlation එහෙම නැත්නම් අපි කියනවා සහසම්බන්ධතාවය සම්බන්ධයෙන් ගණනය කිරීම කොහොමද මේ Excel හරහා සිදු කරන්නේ කියන කාරණාව අද අපි කතා කරලා බලමු. ඒ සඳහා අපිට පුළුවන් correlation කියලා කියන්නේ අපි ඇත්තටම variable දෙකක් හෝ ඊට වඩා වැඩි ගණනක් අතර තියෙන සම්බන්ධතාවය බලන එක. මේ සංඛ්‍යාන විද්‍යාවේ විශ්ලේෂණ ක්‍රමවේදීනුත් ප්‍රධාන කොටස් දෙකක් යටතේ අපිට කතා කරන්න පුළුවන්. සමහර විශ්ලේෂණ තියෙනවා සම්බන්ධතාවයන් නැත්නම් රිලේෂන්ෂිප් බලන, සමහර ඒවා තියෙනවා වෙනස්කම් බලන. ඒ කියන්නේ ඩිෆරන්සස් බලන අවස්ථා. එතකොට මේ correlation කියන ඇනලිසිස් එක එහෙම නැත්නම් අපේ ඒ ගණනය කිරීම අයත් වෙන්නේ මේ රිලේෂන්ෂිප් එහෙම නැත්නම් සම්බන්ධතාවය පිළිබඳ මිනුමක් හැටියට තමයි අපි බලන්නේ. ඒ සඳහා අපි නැවත අපි data යටතේ data analysis data බොත්තම ක්ලික් කරාම data analysis දැන් අපේ එන්න ඕන කම්පියුටර් එකේ ඒ යටතේ අපි යනවා මේ correlation කියන අපේ මේ box එකේ තියෙන tool box එකේ තියෙන correlation කියන එක select කරලා okay කිව්වම අපිට input range එක යහනවා. එතකොට මේ input range එකට අපි දුන්නොත් එහෙම මේක අනිවාර්යයෙන්ම අපි variable දෙකක් දෙන්න ඕන. තනි variable එකේ අපි correlation එකක් අපි හොයන්නේ නැහැ. එතකොට අපි correlation එකට අපි variable දෙකක් අඩුම වශයෙන් දෙන්න ඕන. අපි මුලින් දෙමු දෙකක් age එක සහ weight එක. ඒ කියන්නේ උස වයස සහ බර කියන variable දෙක අපි දුන්නා. එතකොට අපි highlight කරේ variable name එක නිසා අපි label in first row කියලා කියන්න ඕන. ඊට පස්සේ අපි okay කිව්වම අපිට එනවා මේ වයස සහ බර අතර සම්බන්ධතාවය ටිකක් අපි ලොකු වැඩි නිසා අඩු කරමු 0.41 කියලා අපිට එනවා. 0.41. එතකොට මේ 0.41 ධන වෙන්නත් පුළුවන් ඍණ වෙන්නත් පුළුවන්. මෙතන තියෙන ධන ඉලක්කමක් ඒ කියලා කියන්නේ වයස සහ බර අතර සම්බන්ධතාවය ධන සම්බන්ධතාවය. ඒකේ අදහස මොකක්ද? වයස වැඩි වෙන්න බර වැඩි වෙනවා. පොඩි අයගේ බර අඩුයි. ක්‍රමක්‍රමයෙන් වයස වැඩි වෙගෙන යනකොට බර වැඩි වෙනවා. ඒ නිසා ඒවට අපි කියනවා positive correlation එහෙම නැත්නම් අනුලෝම සම්බන්ධතාවයන් කියලා කියනවා. ධන සම්බන්ධතාව. සමහර ඒවා තියෙනවා වැඩි වෙනකොට එක variable එකක් වැඩි වෙනකොට අනිත් variable එක අඩු වෙන ඒවා තියෙනවා. එවැනි ඒවා ආට මේකේ අපි කැල්කියුලේට් කරාම අපිට එන ඍණ වැලියු එකක්. ඒතර ඍණ කිව්වම ඒවා අපිට ඒවට කියනවා අපි නෙගටිව් කෝරිලේෂන් එකක්. එහෙම නැත්නම් ප්‍රතිලෝම සම්බන්ධතාවයන් කියලා අපි කියනවා. ප්‍රතිලෝම සම්බන්ධ. ඒතර මෙතන තියෙන අපිට අනුලෝම සම්බන්ධයක් එහෙම නැත්නම් ධන සම්බන්ධතාවයක් 0.41යි. මේකෙදි තියෙන ප්‍රශ්නේ තමයි මේ Excel වල කෝරිලේෂන් අවුට්පුට් එකක් ගත්තාම මේකේ සිග්නිෆිකන්ට් එක දෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් මේ 0.41ක් අනුලෝම සම්බන්ධතාවයක් කියලා කිව්වට සිග්නිෆිකන්ට්ලි මේ අතර කෝරිලේෂන් එක කොහොමද කියන කාරණා පිළිබඳ විග්‍රහයක් කරන්න අපිට බෑ Excel හරහා. ඒකට අපි වෙනම සිග්නිෆිකන්ට් ටෙස්ට් එකක් කරන්න වෙනවා. මේක අපි මැනුවලි කරනකොට නම් අපි R එක අරන් නැත්නම් සහසම්බන්ධතා සංගුණයකේ ගණනය කරලා මේ 0.41 T ටෙස්ට් එකකට දාලා තමයි අපි මේක මේ අනුලෝම සම්බන්ධතාවයේ විශ්වාසයෙන් කියන්න පුළුවන් සම්බන්ධතාවයක්ද කියලා නැත්නම් 95ක 99ක විශ්වාසයෙන් කියන්න පුළුවන් සම්බන්ධතාවයක්ද කියලා කියයි. එතකොට මේ Excel හරහා අපිට එහෙම අවුට්පුට් එකක් දෙන්නේ නැහැ. එතකොට එයා දෙන්නේ මේක ධන හෝ ඍණ ඉලක්කම දිහා බලලා කිසියම් තීන්දුවක් ගන්න එක තමයි අපිට කරන්නේ. ඒක සාධාරණ නෑ. නමුත් අපිට මේ correlation analysis එක අපිට කරන්නට පුළුවන් නම් SPSS වල අන්න එතනදී එයා අපිට දෙනවා මේකේ significant එක. අපි ඒකට SPSS වලට ගිය වෙලාවට මේක කොහොමද අපි significantly කියන්නේ කියන කාරණාව පිළිබඳ බලන්න පුළුවන්. නමුත් මෙහිදී අපිට කතා කරන්න වෙන්නේ සාමාන්‍යයෙන් අනුලෝම සම්බන්ධතාවයක්ද එහෙම නැත්නම් ප්‍රතිලෝම සම්බන්ධතාවයක්ද තියෙන කියන කාරණාව තමයි මෙහිදී බලන්න වෙන්නේ. එතකොට අපි මේ කතා කරේ දෙකක් නැත්නම් variable දෙකක් අතර සම්බන්ධතාවය අපි බලපු අවස්ථාවක්. අපි බැලුවොත් එහෙම variable තුනක් හෝ ඊට වඩා වැඩි ගණනක් අපිට බලන්න පුළුවන්. ඒකෙදි අපි සිදු කරන්නේ කොහොමද කියලා බලමු මේ correlation එක නැවත data analysis correlation අපි දෙනවා variable තුනක්. ඊට වඩා දෙන්න පුළුවන්.
3ක් දුන්නාම ඕකේ කිව්වම දැන් අපිට එනවා මේ වගේ එතකොට මේ වගේ ටේබල් එකක් තමයි එන්නේ. එතකොට මේකෙදි අපිට විශාල ප්‍රමාණයක එකක් එනවනම් මේ ඉලක්කම් දෙකම තමයි මේ තියෙන්නේ. එයා එක පැත්තයි දෙන්නේ විකරණේ. එතකොට අපිට ඕනම් මේක පේස් කරලා දාගන්න පුළුවන්. මෙහෙම. මේ ඉලක්කම තමයි මෙතන තියෙන්නේ. හරි. එතකොට ටේබල් එකක් හැටියට දැන් මේක ටිකක් වේරියබල් ගණනාවක අපි හොයන අවස්ථාවකදී අපිට බලන්න පුළුවන් මේ වගේ ටේබල් එකක් යූස් කරලා. එතකොට මේ විකර්ණය හැම වෙලාවෙම අපිට එන්නේ එක කෝරිලේෂන් එක හැම වෙලාවෙම එකයි. ඒ කියන්නේ ඒජ් එකත් එක්ක අතර තියෙන සම්බන්ධතාවය එකයි. කළ බලමු පොඩ්ඩක් අපි. ඒ කියන්නේ සලකා බලන වේරියබල් එක එම වේරියබල් එකත් එක්ක තියෙන සම්බන්ධතාවය එකයි හැම වෙලාවෙම. එතකොට ඒජ් එකත් එක්ක එකයි. ඒ කියන්නේ සහසම්බන්ධතාවයේ උපරිම මට්ටම තමයි එක. එකට වඩා සහසම්බන්ධතා සංගුණක ඉලක්කමක් එන්න බෑ. එක්ක ධන එක එක්ක ඍණ එක ඒ අතර තමයි අපිට ඉලක්කම එන්නේ. එතකොට ඍණ එකේ සිට ධන එක දක්වා පරාසයක තමයි මේ කෝරිලේෂන් එක පිහිටන්නේ. එතකොට මේ ධන එකක් හැටියට තමයි මේ එම වේරියබල් එකද වෙයිට් එකත් එක අතර තියෙන සම්බන්ධය. හයිට් එක අතර සම්බන්ධය එකයි. මේවා තමයි අපි බලන්න ඕන දේවල්. එතකොට අපි බැලුවොත් ඒජ් එකයි වෙයිට් එකයි අතර තියෙන සම්බන්ධතාවය 0.4යි. ඒජ් එකයි හයිට් එකයි අතර තියෙන සම්බන්ධය 0.1යි. මේ තරම් ප්‍රබල නැහැ. වයස බරත් එක්ක තියෙන සම්බන්ධතාවය 0.4 වුණාට වයස උසත් එක්ක තියෙන සම්බන්ධතාවය එකයි. ඒකම තමයි මේ කියන්නේ 0.4යි 0.1. වෙයිට් එකයි හයිට් එකයි අතර තියෙන සම්බන්ධතාවය 0.3යි. ඒතර වෙයිට් එක සාමාන්‍යයෙන් හයිට් එක වැඩි වෙනකොට වෙයිට් එකත් වැඩි වෙනවා. උස වැඩි වෙනකොට බරත් වැඩි වෙනවා. එතකොට මේවා ඔක්කොම ධන සම්බන්ධතාවයන් තමයි තියෙන්නේ. ධන. හැබැයි අපිට මේ 0.4 සිග්නිෆිකන්ට්ද නැද්ද? 0.1 සිග්නිෆිකන්ට්ද නැද්ද? 0.3 සිග්නිෆිකන්ට් නැද්ද කියන කාරණාව අපිට එක්සෙල් හරහා කරනකොට අපිට වෙනම මේක පරීක්ෂා කරලා බලන්න වෙනවා. නමුත් මේක අපි SPS වලට අරන් ගිහිල්ලා කෝරිලේෂන් එකක් ඉල්ලුවාම එයා මේ 0.4 දෙනවා වගේම මේක සිග්නිෆිකන්ට් එකක් දෙනවා. ඒ නිසා අපි දත්ත විශ්ලේෂණයේදී මේ මම සොෆ්ට්වෙයාර් දෙකක් ගැන කතා කරන්න උත්සාහ දරන්නේ. සමහර විශ්ලේෂණයන් එක්සෙල් හරහා අපිට කරන්න බෑ. සමහර විශ්ලේෂණයන් අපිට එක්සෙල් හරහා කරන්න පුළුවන්. එක්සෙල් හරහා කරන්න බැරි ඒවා අපිට පුළුවන් අන්න ස්පීසස් හරහා සිදු කරගන්න. ඒ නිසා එවැනි අවස්ථාවකදී තමයි අපිට මේ දෙක මේ සොෆ්ට්වෙයාර් දෙකම අපිට දැන ගැනීමේ තියෙන වැදගත්කම මතුවෙන්නේ. සමහර විට අපිට එක්සෙල් වල කරන්න බැරි දෙයක් ස්පීසස් හරහා කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ සොෆ්ට්වෙයාර් දෙක කෙරෙහිම දැන ගැනීම, ඉගෙන ගැනීම, ඒ හැදෑරීම ඉතාමත් වැදගත් වෙනවා. එමනම් අපි ඊළඟ වීඩියෝවෙන් හමු වීමේ බලාපොරොත්තු ඇතුව කෝරිලේෂන් සම්බන්ධයෙන් අපි කතා කරපු වීඩියෝවෙන් සමු ගන්නවා.